එතනින් ලක්ෂණ ටික ලියා ගන්න ලිස්ට් එකක් ගහලා එතන ඒ chart එක ගහලා තියෙන ඒ ලක්ෂණ ටික අර මට ඒකු ළමයා මේ ලියලා තිබ්බා එහෙම කියන්නේ ප්‍රශ්න 50ම ඒ වගේ තැන් ටික අරගෙන එයා නෝට් ඩවුන් කරලා තිබ්බා. කවුද මට නම් මතක නැහැ මේ කවුද නම ඉන්නවද ක්ලාස් එකේ? මේ චමත්ක නේද? චමත්කගේ මට PDF එක ගොඩක් පෝට් කරන්නකෝ. අනිත් අය පොඩ්ඩක් බලන්න එහෙම නිකන් මෙහෙම අඩුම හදන්න හදපු නැති අය පොඩ්ඩක් චමත්කනේ මට ෆෝට් කරනවා ගෲප් එකට දාන්න. උස් පාලන අවකාශය කියන්නේ පටුද? yes උස් කියන්නේ පටු. පැතලි කියන්නේ පුළුල්. පැතලි කියන්නේ පුළුල්. අන්න හරි. බලන්න දැන් පොයින්ට් ලියන්න තේරෙන්නේ නැති ළමයින්ට ඒකේ අදහසක් ගන්න පුළුවන් නේ. ඕක බලාගෙන ලියලම හරියන්නේ නැහැ. ඔන්න මම ගෲප් එකට දැම්ම බලන්න කොච්චර පැහැදිලිද කොච්චර පිළිවෙලද කියලා. දැන් එයා පොයින්ට් එකක් ලියලා තිබ්බා නම් මට මතකයි ඒ පොයින්ට් එක තිබ්බා මේ ලියලා තිබ්බා. PDF එකක් දැම්ම බලන්න කොහොමද ඉගෙන ගන්නව ඒක. මේ වගේ හොඳට වැඩ කරන ළමයි ඉන්නවා ඈ. දැන් බලන්න යාවේ පොයින්ට් එකේ මට මතකයි. බලන්න අවසාන පිටුවට උඩම ලියලා තියෙන්නේ. අන්න දැකද? පටු පාලන අවකාශයේ වාසී. ඌ නෝට් ඩවුන් කරලා තියෙනවනේ ඉතින්. කොහෙන්ද ඒ ටික ආවේ එතකොට නේ? අන්න. එතකොට ඒ වගේ Tamande කියන තමයි වැරදිව සමහර රතු පෑනෙන් ලියලා තියෙනවා මං හිතන හැටියට. ස්තම් පුරවණේව සමහර ඒවා හරි මං හිතන වැදගත් ඒවා highlight කරලා තියෙනවා. මේ තොරතුරු පද්ධතියේ මේ chart එක බලන්න. 10 වෙනි පිටුව භාවිතා කරන මට්ටම අනුභාවිත යනවා. හිතන්න මෙහෙම වැරදි නිවැරදි කිරීමක් කරලා තියෙනවා සමහර වැරදි ඒවා නෙමෙයි නිවැරදි කරලා තියෙන්නේ. මෙහෙම පොයින්ට් ලිව්වා කියලා කියන්නේ ඒක අර පොයින්ට් 50ක් විතර සෙට් වෙලා තියෙනවා මේ පේපර් එකේම නේ. පොයින්ට් 48ක් මාක් කරලා තියෙනවා. 48කටත් වැඩිය මේකේ තියෙනවා. එහෙම අවශ්‍යතාවය තියෙන්න ඕනේ කියලා මම මේ කියන්නේ. තේරුණා? ඒතර ඔය තැන් ටික පොලිෂ් එක වෙන්නේ. ඒ පාස් පේපර්ස් එක්ක ඒ තියරි නෝට් එක වරදින තැන් එක මැච් කරන්න ඕන. පිරිමි ළමයෙක් හිතන්නකෝ ඒතකොට. නේ? කොච්චර පැහැදිලිද? ඒක තියෙනවනේ මේ කාලේ. තමන් වර්ධින තැන් ටික නිවැරදි කරනවා. මේ තැනකින් මේක පාස් පේපර් එක සර් තියනවා ගුවන්. ඒක හොයා ගන්න දක්ෂ වෙන්න ඕන. මේක ස්ක්‍රීන්ෂොට් කරානේ. එතන ස්ක්‍රීන්ෂොට් එකක්